මොකද වෙන්න යන්නේ? ටිපර් එකක් ඇවිල්ලා එකපාරටම නතර කරවුවා. සද්දන්තය ටිකක් දුරින් හිටියේ. එයා එකපාරටම ක්‍රියාත්මක වුණා. මෙයා මේ වේගෙන් ඇදෙන්නේ ටිපර් එක දිහාට. හේතුව මොකද්ද? හේතුව මොකද්ද කියලා හොඳින් බැලුවොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. සද්දන්තය එතනම නතර වුණා. ජෝටියෝ කොහොමද? ඔයාට කෑම ටිකක්වත් දෙන්නේ කොහොමද අනේ? ඔයාට කෑම දෙන්න එපා කියලානේ තියෙන්නේ අපිට. ඉතින් ඔයා කෑම ඉල්ලනවා ඇවිල්ලා මොකද කරන්න කියන්නකෝ වැට ළඟට ඇවිල්ලා. අපි යනවා මැනික. ඔන්න ඉතින් ගම පාලු කරපු මහන්සියට ගම්පාලුවන්ට අද බක් මහවුලල්ලා හැත්ති කරවුවා. ගම්පාලුව විඩාවට පත් වෙලා ඉන්න මොහොතක අපි කෙසෙල් ගෙඩි කෑමේ තරගයක් පවත්වලා මෙයාලගේ මානසික සුවය වෙනුවෙන් තමයි මේ ක්‍රීඩාව වල හැත්ති කරේ. මේ කට්ටියගේ මානසිකත්වය හදලා නැවතත් අපි සූදානම් ඕ කට්ටියගේ ගෙවල් වලට මෙයාලා යන්න. අල්ලි කෙලියයි මල්ල ගෙදරයි සල්ලි තියෙනකොට මොලේ නැහැ, මොලේ තියෙනකොට සල්ලි නැහැ. ඒ වගේම තමයි මොලේ තියෙනකොට බලේ නැහැ, බලේ තියෙනකොට මොලේ නැහැ. සල්ලි තියෙනකොට මොලේ බහිනවා පල්ලෙහාට, සල්ලි නැති වෙනකොට මොලේ එනවා උඩට. මොලේ එනකොට උඩට මොලේට කෙලවිලා ඉවරයි ඉතින්. ඇයි චූටියෝ අනේ තරහ වෙන්න පයින් දෙන්න ටක් ගාලා තරහ වෙනවා. පස්සට යන්නේ ඇයි? තරහ වෙලානේ ඉතින් ඔය තප්පරේ ඇති සෙනෙකව තරහ වෙනවා නේ මන් දන්නේ. එන්න මෙහෙට එන්න මෙහෙට එන්න මෙහෙට එන්න. මගම් එන්න. ආයෙන්න එන්න කොයි? අනේ එන්න මැනික අනේ අප්පෝ තරහ වෙන්න පයින් දෙන්න තරහ ගන්න එපා මා මැනික ටක් ගාලා වයසට යනවා. චූටි කොලත් අද්දීපුවා හෙමිට අන්තිමේට දණ්ඩ විතරයි ඉතුරු වෙන්නේ. ඕන් කොළ ටික සේරම බිම. අත්තු කෑලි හැම තැනම ඇහිඳගෙන කණ්ඩ දීපුවාම දෙයක් අනී මන් දන්නේ. යන්න. කෑන් එක දීලා ඵලයන් බං. ඕක ඇර යන්නේ. ඇර යන්න පෙර යන්න එපා. අයියෝ මූ මාර ස්පීඩ් එකකින් ඉන්නේ කෑන් එක අරන් ගියේ. මොකක් හරි එන ජාවාරමක් කරනවද කොහොමද මේක කැලේකට වෙලා. නැත්තම් මොකටද කෑන් එකකයි පෙට්‍රල් ඩීසල් ගන්නයි. කෑන් එකට දෙන්නේ නැහැ අර QR කේස් එකකින්ද. ඔය ගියපු දින් කේන්දේ අහන්නේ නැහැ. ඔන්න ගම්පාලුවන්ගේ ග්‍රීස් ගහේ නැගීමේ තරඟය ආරම්භ වුණා. ඉතින් මුළු ගමටම විවෘත තරඟයක් නැහැ. ඉතින් අනිවාර්යෙන් ගම්පාලුවන්ට මේ තරඟය විවෘතයි. ගමේ ඉන්න හොඳම ගස් ඩ්‍රයිවර්ලා ටික තමයි ඉතින් මේ තරඟෙට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ කට්ටියට එහානම් ඉතින් හොඳම කවුරුවත් කියන්න නැහැ. ඉතින් ඔන්න ඉතින් ගමේ ඉන්න හොඳම ගස් පාලුවා පොඩිය ගත්තා. යාට ලයික් එකක් දාන්න යමු. නීල කොබෙයි රැන ඇදී වී අහුලන ඉපැනැල්ලේ මාලගිරව් පේලි සැදීලා වත්තු සුදා ගම් පහළුවා ගමම සුද්ද කරන්නාපු වතු පාළුවා ඇට්ටි කඩලා බිමට දාලා ගෙවල් සුද්ද කරන ගම් පහළුවා හිනස්සන්න ආවත් අපේ වතු සුදා අපිට එපා නගර පාළුවා සමහර අට්ට කිරිපවන්න ඕනලු වතු පාළුවා වතු සුඩා